මම තරුණයෙක් හැටියට සම්බන්ධතාවයකට ඇතුල් වෙනවා. නමුත් ඒ සම්බන්ධතාවයේ කඩාවැටීමක් හේතුවෙන් මම මගේ ජීවිතේ නැති කරගන්න තැනට පවා මමපත් වෙනවා. කාලයකට පස්සුව ස්වාමින් වහන්සේ නැවත වාරයක් මගේ ජීවිතේ ගොඩනගන පිණිස අලුත් ආදර සම්බන්ධතාවයක් ආරම්භ කරන්න මට අවස්ථාව උන්වහන්සේ දෙනවා. ඒ සම්බන්ධතාවයත් එක්ක ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා. තරුණයෙක් හැටියට මම ආදරේ ගොඩක් හොයපු කෙනෙක්. ඉතින් 2009 මට අවුරුදු 20යි. මට මුණ ගැහෙනවා ගැහණු ළමෙක්. එයා තනිකඩ හිටියේ. ඒ වෙනකොට මමත් තනිකඩ හිටියේ. කොහොම හරි අපි දෙන්නගේ සම්බන්ධතාවය ඉතා ලස්සනට මාස කිහිපයක් ගෙවිගෙන යනවා. ඒ අතරතුර මගේ පෙම්වතිය එයාගේ කලින් පෙම්වතා සමග නැවත වාරයක් සම්බන්ධතාවය ආරම්භ වෙනවා. ඒ තුල මම විශාල කම්පනයකටපත් වෙනවා. ජීවිතේ එපා වෙන තැනකට. ඒ අතරතුර මට ආරංචි වෙනවා මං ආදරය කරපු ඒ පෙම්වතිය එයාගේ කලින් පෙම්වතා සමග විවාහ වෙන්න යනවා කියලා. ඒ කාලය තුල මගේ හදවත ගොඩක් තුවාල වෙලා මම හිටියේ. කීප වතාවක්ම ජීවිතේ නැති කරගන්න උත්සාහ කරා. ජීවිතේ නැති වුණේ නැහැ. එතනදී තමයි මට තේරුම් ගියේ දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරා කියලා. ඉතින් මම අතීතය අමතක කරලා ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ කියලා තේරුම් ගත්තා. හැබැයි ඒක මට ලේසි පහසුුනේ නැහැ. දවස ගානේ අඬමින් තමයි මම කාලය ගත කරේ. නමුත් දෙවියන් වහන්සේගේ පුදුම කරුණාව මට ලැබුණා ජීවිතේ ඉස්සරහට යන්න. මගේ දෙමව්පියෝ මගේ යහළුවෝ විශාල ශක්තියක් වුණා මට. ඉතින් මම අධික සිත් වේදනාවෙන් පස්සේ නිහඬ කාලයක් තුලින් ගමන් කරා. ඒ ඇති වුණු සම්බන්ධතාවය තුලදී මම පිස්සුවෙන් වගේ තමයි ආදරය කළේ. පස්සේ තමයි මට වැටහුනේ ඒක හරිම හානිදායක දෙයක් කියලා. ඒ අතරතුර මම දෙවියන් වහන්සේට තවත් ලං වෙන්න, යාඥා කරන්න, දේව වචනේ කියවන්න මම පෙළඹුණා. මගේ අතින් වුණු හැම වරදක් ගැන මම ස්වාමින් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙලා ස්වාමින් වහන්සේත් එක්ක නැවතත් සම්බන්ධතාවය මම ශක්තිමත් කරගත්තා. අනාගතයේ ඊට යහපත් ආදර සම්බන්ධතාවයකට උන්වහන්සේ මාව ගෙන යයි කියන විශ්වාසය මට තිබුණා. ඉතින් ඒ උඩ මම ඉවසීමෙන් ස්වාමින් වහන්සේගේ වෙලාව වෙන තෙක් බලාගෙන සිටියා. දෙදස් 13 මට විවාහ යෝජනාවක් එනවා. හැබැයි මම ඒකට සූදානම් වෙලා හිටියේ නැහැ. නමුත් 2014 අවුරුද්දේදී මට දැනෙනවා දැන් මම සූදානම් සම්බන්ධතාවයක් ඇති කරගන්න කියලා. ඉතින් ඒක උඩ විවාහ යෝජනාව ගෙනාවු මගේ සහෝදරියට මම කතා කරලා කිව්වා ඒ ගැහණු ළමයා තවමත් ඉන්නවද කියලා. ඉන්නවනම් මට නම්බර් එක දෙන්න මම එයාට කතා කරන්නම් කියලා. එයාත් ඒ වෙනකොට තනිකඩ හිටියේ මමත් තනිකඩ හිටියේ. කොහොම හරි මම ගැහණු ළමයාට කතා කරලා දැන අඳුන ගන්න අපි සම්බන්ධතාවයක් ආරම්භ කළා. ඉතින් අපේ සම්බන්ධතාවය තුළ අපි එකිනෙක කෙනා අඳුනගෙන යන කාලෙදී මට වැටහුණු දෙයක් තමයි එයා මට වඩා දෙවියන් වහන්සේට ආදරය කරන කෙනෙක් කියන එක. ඉතින් ඒ උඩ අපි සම්බන්ධතාවය පවත්වාගෙන යන අතරේ ඒක ආදර සම්බන්ධතාවයක් බවට පරිවර්තනය වුණා. ඉතින් අපි දෙමව්පියන්ව ඒ ගැන දැනුවත් කරා. ඊට පස්සේ දෙපාර්ශවයේම ආශිර්වාදයත් එක්ක අපි දෙදෙනා 2015 දී විවාහ වෙනවා. දැන් අපි පවුලක් හැටියට ස්වාමින් වහන්සේට සේවය කරගෙන යනවා. ඉතින් 2016 අපිට ලැබුණු විශේෂ කැඳවීමක් උඩ මමත් මගේ භාර්යාවත් සම්පූර්ණ කාලීන සේවයට අපි යොමු වෙනවා. ස්වාමින් වහන්සේ අපිට ලස්සන දුවෙක්ගෙන උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඉතින් මමයි මගේ බිරිඳයි නිතරම මෙනෙහි කරන බයිබල් පදයක් තමයි ධර්මදේශකයා 3:11. ඒකේ සඳහන් වෙනවා උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන්වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිත්හි තබා ඇත. එසේ වුවත් දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයාට බැරිය. ඉතින් මම විශ්වාස කරනවා මාවයි මගේ බිරිඳවයි ස්වාමින් වහන්සේගේ නියමයේ පරිදි උන්වහන්සේ නියම කරා වූ ඒ කාලයේදී උන්වහන්සේ අපව එකතු කරා. මම ඒ ගැන ගොඩාක් ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේම මගේ ජීවිතය හොඳම ආදර සම්බන්ධතාවයක් තුලින් ගොඩනැගීම ගැන මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා.